හෙලෝ ළමයි ඔයාලට කොහොමද? ඉතින් මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මගේ YouTube channel එකට ඔයාලා අලුත් කෙනෙක් නම් ඉතින් ආදරයෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරන්න කියලා. ඔයාලට මේ වගේ වීඩියෝස් ඉස්සරහට දිගටම බලා ගන්න පුළුවන්. හරි ළමයි. ඉතින් අද 2025 දෙසැම්බර් මාසේ 31. අද මේ අවුරුද්දේ අන්තිම දවස. ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ හරියට මගේ 2026 අවුරුද්දට අදාළ විෂන් බෝඩ් එක හදාගන්න. ඉතින් විෂන් බෝඩ් එකක් හදන්න අපි දැන් හැමෝම කොහොමද දන්නවනේ. මට මේ අද මේක හදන්න පටන් ගත්තේ ඇත්තටම මම පහුගිය දවස් ටිකේ අසනීප වෙලා හිටියේ. තාමත් වොයිස් එක හරි ගිහින් නැහැ. ඉතින් ඒ නිසා අද තමයි වෙලාවක් හම්බ වුණේ. ඉතින් වෙලාව හම්බ වෙන වෙලාවේ මම මේ ටක් ගාලා මගේ විෂන් බෝඩ් එක හදන්න තමයි හදන්නේ. හරි ළමයි. ඉතින් මං කලිනුත් කිව්වා අද ඇවිල්ලා 2025 දෙසැම්බර් 31. අද 2025 අවුරුද්ද අන්තිම වෙන දවස. තව පැය කීපයක් විතරයි 2025 අවුරුද්ද ඉවර වෙන්න තියෙන්නේ. මේ වීඩියෝ එක බලන ඔයාලට මට චූටි දෙයක් කියන්න හිතුණා. ඔයාලා සමහර විට මේ විදිහටම 2025 අවුරුද්ද පටන් ගන්නකොට ඔයාලටම කියලා විෂන් බෝඩ් එකක් හදාගන්න ඇති. ඒ වගේම ඔයාලට 2025 අවුරුද්දට අදාළ ටාගට්ස්, අචීව්මන්ට්ස් බලාපොරොත්තු ගොඩක් තියෙන්න ඇති. සමහර විට ඔයා හිතනවා ඇති අනේ මට 2025 අවුරුද්දේ මං හිතපු දේවල් සක්සස් කරගන්න උනේ නැහැ. මං හිතපු එක දෙයක්වත් මට අචීව් කරගන්න උනේ නැහැ කියලා. ළමයි ඔයාලා දුක් වෙන්න එපා. ඔයාලා පොඩ්ඩක් නැවතිලා තවත් ඔයාලට වෙලාව තියෙනවා හිතන්න ඇයි මට ඒ දේවල් අචීව් කරගන්න බැරි වුනේ කියලා. ඔයා පොඩි රීකැප් එකක් 2025 අවුරුද්ද ගැන ගන්න. ඔයා 2025 ජනවාරි 1 වෙනිදා වෙනකොට ඔයා කොතනද හිටියේ? ඇයි ඔයාට ඔයා හිතපු දේවල් අචීව් කරගන්න බැරි වුනේ? මොනවද ඒකට හේතු වුනේ? ගොඩක් වෙලාවට සමහර අයට තියෙන ප්‍රධානම හේතු දෙකක් තමයි කම්මැලිකමයි වැඩ අද නෙමෙයි හෙට කියලා කල් දාලා ඉන්න එක. ඉතින් ඔයාටත් මෙන්න මේ හේතු දෙක නිසා නම් ඔයාගේ වැඩ මිස් වුනේ. දැම්මම හිතට ගන්න 2026 අවුරුද්දේදී ඒ වැරැද්ද කරන්නේ නැහැ කියලා. මොකද ළමයි කාලය කියන දේ හරිම සීමිතයි. මේ ගත වෙන කාලය අපිට ආයි කොයිම වෙලාවකවත් නවත්ත ගන්නවත් ඒ කාලය ආයි ලබා ගන්නවත් බැහැ. ඉතින් දැන් අවුරුද්දක්ම ගෙවිලා ගිහිල්ලා. සමහර කට්ටිය ඉන්න පුළුවන් 2025 අවුරුද්දේ එයාලා හිතුව දේවල් ඒ විදිහටම අචීව් කරගත්තා. ඉතින් එහෙම අචීව් කරගන්න බැරි වුණ ඔයාට තමයි මම මේ කියන්නේ. අද ඉඳන් ඔයා හිතුවොත් ඔයාට කරන්න බැරි දෙයක් නැහැ. ඉතින් දැම්ම පටන් ගන්න. ඔයාගේ 2026 අවුරුද්ද 2025 වගේ වෙන්නේ නැතුව ඔයාගේ හීන බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් අවුරුද්දක් කරගන්න. ඔයාලා විෂන් බෝඩ් එකක් හදලා නැත්නම් විෂන් බෝඩ් එකක් හදන්න පටන් ගන්න. හැබැයි විෂන් බෝඩ් එක හදලා ඒක ගහලා තිබ්බ කියලා ඒකේ තියෙන දේවල් අපේ ජීවිතේ හැබෑවක් වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් කැපකිරීම කරන්න ඕනේ. ඉතින් ඔයා ගත කරන නිදි නැති රැවල්, ඔයා කැප කරන දේවල් දවසක ඔයාගේ ඒ විෂන් බෝඩ් එකේ තියෙන හීන හැබෑ කරගන්න උදව් වෙයි. ඉතින් ළමයි දැම්මම පටන් ගන්න 2025 අවුරුද්ද වගේ නැතුව 2026 අවුරුද්ද ඔයාගේ ජයග්‍රාහීම අවුරුද්ද කරගන්න ඔයාට පුළුවන්. මත් මේ විෂන් බෝඩ් එක දැන් හිමින් හදන ගමන් ඉන්නේ. සාමාන්‍යයෙන් මේක හදන්න මට පැයක් වගේ වෙලාවක් තමයි ගියේ. ඉතින් ළමයි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ 2025 අවුරුද්ද ගැන ඔයා ගැනම ඇනලිසිස් එකක් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. පොතකුයි පෑනකුයි අරගෙන වාඩි වෙන්න. වාඩි වෙලා ලියන්න. ඔයා අචීව් කරගන්න බලාපොරොත්තු වෙන හිටපු දේවල් මොනවද? ඇයි ඔයාට ඒ දේවල් කරන්න බැරි වුනේ? ඔයාගේ 2025 අවුරුද්දේ ඔයාට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච දේවල් මොනවද? අභියෝග මොනවද? මේ හැම දෙයක්ම ඔයා ලිස්ට් ඩවුන් කරගන්න. ඒ හැම දෙයක්ම ලිව්වට පස්සේ ඔයාට ඔයා ගැනම අයිඩියා එකක් එනවා. අනේ මට මෙන්න මේ හේතු ටිකක් නිසා තමයි මේ දේවල් අචීව් කරගන්න බැරි වුනේ කියලා. එතකොට මේ හැම දෙයකටම අපේ මූලික වෙන්නේ මොකන්ද? අපේ හිත.
එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ අපේ හිත පාලනය කරගන්න. ඔයාගේ යටිහිතට කාවත් දාන්න පුළුවන් වෙන්න ඕනේ ඔයාට. නෑ මම මේක කරනවා. මට මේ දේ බැරි නැහැ. ඇයි මට මේක බැරි වෙන්නේ? මට එහෙම බැරි වෙන දෙයක් තියෙන්න විදිහක් නැහැ. මම මේක කොහොම හරි කරනවා. ළමයි කොයිම වෙලාවකවත් ඔයාලගේ අර අපි කියන්නේ කම්ෆර්ට් සෝන් එක කියලා ඒකෙන් ගැලවිලා එළියට එන්න. ඔයා හිතන්න හැම වෙලේම ඔයාට පහසු දේවල් ගැන විතරක් නෙමෙයි. ඔයාට පහසුවෙන් ඉඳගෙන අචීව් කරගන්න පුළුවන් දේවල් විතරක් හිතලා වැඩක් නැහැ. ඔයා මොනවා හරි කැපකිරීමක් කරලා දෙයක් ලබා ගන්නවා නම් ඒක ඇත්තටම ගොඩක් වටිනවා. මගේ විෂන් බෝඩ් එක හරි. ඉතින් ඔයා 2025 අවුරුද්ද ගැන ඇනලයිස් කරාට පස්සේ ඔයා ඊළඟට ප්ලෑන් කරන්න ඕනේ ඔයාගේ 2026 අවුරුද්ද කොහොමද ඔයා ගත කරන්න කියලා. එතකොට ඒකත් ඔයාලා ගන්න ලොකු පොතක්. සමහරට මෙතන ඇති ග්‍රැටිටියුඩ් ජර්නල් ලියන කට්ටිය. එතකොට ජර්නල් එක ගන්න එකත් ඇත්තටම හොඳයි. හැබැයි මම මේ කියන්නේ ඊට වැඩිය වෙනස් වෙච්ච දෙයක්. මේකට සිහිආර පොතක් වගේ ගන්න පුළුවන් නම් හොඳයි. එතකොට සිහිආර පොත අරගෙන ඔයාට පුළුවන් ඒක කොටස් 4කට බෙදා ගන්න. මම දැනට ඔයාලට පෙන්නන්න මේක කියන්න ඕන නිසා තමයි මේ කොලයක ලියන්නේ. හරි. එතකොට සිහිආර පොතක් අරගෙන මුලින්ම ඔයා ලියන්න ඕනේ ඔයාගේ මාස 12 බෙදන්න. මාස 12 බෙදලා monthly plans ටික ලියන්න. හිතන්නකෝ ඔයා විෂන් බෝඩ් එකක් හැදුවා කියලා. එතකොට විෂන් බෝඩ් එකේ තියෙන දේවල් ඔයා කොහොමද අචීව් කරගන්නේ? මොකද අපිට එකපාරට දෙයක් අචීව් කරගන්න බෑ. ඒක අපි ටික ටික ඒ අපේ ලොකු විෂන් එක පොඩියට කොටස් කරලා ඒ කොටස් තමයි අපි අචීව් කරගන්න ඕනේ. එතකොට ඔයා ලියන්න ජනවාරි මාසේ ඔයා මොකක්ද අචීව් කරගන්න. එතකොට ඔයා අනිවාර්යයෙන්ම ළමයි ජනවාරි 31 වෙනිදාට ඔයා මේ පොත ආයෙ පෙරලලා බලලා ඔයා බලන්න ඔයා ජනවාරි මාසේ අචීව් කරගන්න හිතපු දේ ඔයා අචීව් කරගෙනද කියලා. ඔයාට අමාරුවෙන් අචීව් කරගන්න ඕන දෙයක් ජනවාරි වල දාන්න එපා. එතකොට ඔයා හිතන්නකෝ ඔයා මොනවා හරි කෝස් එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා. එතකොට ඩිග්‍රී එකක් කරන්න හිතාගෙන ඉන්නවා. එතකොට ඔයාට පුළුවන් ඒ දේ ජනවාරි ඉඳන් ස්ටාර්ට් කරන්න. අලුත් දෙයක් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනේ. ඔන්න එතකොට ඔයාට පුළුවන් ජනවාරි ඉඳන් ස්ටාර්ට් කරන්න. අන්න එතකොට ඔයාගේ ජනවාරි අචීව්මන්ට් එක තමයි ඒක. එතකොට හැම මාසෙම මෙන්න මේ දේවල් තමයි මම අචීව් කරගන්න කියලා මාස 12ට ටාගට්ස් 12ක් හදාගෙන ඒක ලියා ගන්න ළමයි මුලින්ම. හරි. ඊට පස්සේ දෙවෙනියට ඔයාලා ලියන්න ඕනේ ඔයාලගේ ස්පෙෂල් අචීව්මන්ට්ස්. අර ඔයා මාසේ ප්ලෑන් කරලා අචීව් කරගන්න දේ නෙමෙයි. ඊට අමතරව ඊටත් වඩා එහා ගිහිල්ලා ඔයා මොනවද අචීව් කරගත්තේ කියන එක තමයි ඔයාගේ ස්පෙෂල් අචීව්මන්ට්ස් වල ලියන්න. හිතන්න ඔයා ඩිග්‍රී එකක් කරනවා. ඔයා මේ අවුරුද්දේ තියෙන සෙමෙස්ටර් එකේ හැම සබ්ජෙක්ට් එකකටම A ගන්නවා. ඒක ඇවිල්ලා ඔයා monthly plan කරලා තිබ්බ දෙයක් නෙමෙයි වෙන්න පුළුවන්. හැබැයි ඒක ඔයාගේ ස්පෙෂල් අචීව්මන්ට් එකක්. අන්න ඒ විදිහට ලියන්න දෙවෙනි කොටසේ. ඊට පස්සේ තුන්වෙනි කොටසේ අනිවාර්යයෙන්ම ළමයි ඔයාලගේ ඉන්කම් එක සහ ඔයාලගේ වියදම් ටික ට්‍රැක් කරන්න ඕනේ. ඒකට ට්‍රැකර් එකක් හදාගන්න. ඒකටත් මාස 12ට කලින් විදිහටම මාස 12 ඇඳලා මාස 12ට වෙන් කරලා ජනවාරි මාසේ ඔයාගේ ඉන්කම් එක කියන. මේක හැම මාසෙම මාසෙ වෙන දවසට කරන්න පුළුවන් නම් තමයි ගොඩක් හොඳ. එතකොට ජනවාරි මාසෙට අදාළ ඔයා මොනවද වියදම් කරන්නේ? ඔයා ටොපියක් ගන්න රුපියල් 5ක් වියදම් කරත් ළමයි ඒක ලියන්න. අනිවාර්යයෙන්ම ලියන්න. මේක ගොඩක් හොඳ පුරුද්දක්. එතකොට ඔයාගේ ආදායම සහ වියදම ඔයාලට ට්‍රැක් කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ අනිවාර්යයෙන්ම සේවිංස් වලට හරි ඉන්වෙස්ට්මන්ට් වලට හරි අනිවාර්යයෙන්ම ඔයාගේ අර ඉතුරු වෙන ගාණක් ඒ මාසෙ මොනවාම හරි දෙයකට යොදවන්න ඕන. සේවිංස් කරනවට වැඩිය ඉන්වෙස්ට් කරනවා නම් ඒක ගොඩක් හොඳයි. මොකද අපිට ඒකෙනුත් එතකොට තව අමතර ඉන්කම් එකක් එන නිසා. හරි. ඊට පස්සේ 4 වෙනියට ඔයා ලියා ගන්න බකට් ලිස්ට් එකක්. මේකෙදී මම නම් මුලින්ම පාර්ට්ස් බකට් ලිස්ට් එකෙත් මුලින්ම පාර්ට්ස් දෙකක් වෙන් කරා. එකක් තමයි මූවි ලිස්ට් එකකුයි බුක් ලිස්ට් එකකුයි කියලා. අපිට පුළුවන් සමහරට භාෂාවක් ඉගෙන ගන්න මේ ෆිල්ම් බලන එක ගොඩක් හොඳයි.
සමහරට කෙනෙක්ට ඕන නම් එයාගේ ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගන්න. එතකොට එයාට පුළුවන් හොඳ ඉංග්‍රීසි ෆිල්ම් ටිකක් අරගෙන ඒක ලිස්ට් ඩවුන් කරලා හැම මාසෙටම ෆිල්ම් දෙකක් වගේ බලන්න දාගන්න. අන්න ඒ වගේ ඔයාලට පහසු වෙලාවට ෆ්‍රී වෙලාවට සතියට එකක් පුළුවන් නම් එහෙම හරි එහෙම දාගන්න. ඊට පස්සේ ළමයි අනිත් වැදගත් දේ තමයි පොත් කියවන එක. ඉතින් ඔයා පොත් කියවන්නත් වෙනම ඉඩක් තියලා බුක් ලිස්ට් එකක් ලියාගන්න. ඒක ලියලා තියාගන්න. ඔයා මේකේ පොතක් කියවපුවාම අනිවාර්යයෙන්ම නෝට් ඩවුන් කරන්න. මම මෙන්න මේ පොත කියවුවා මෙන්න මේ දවසේ පටන් ගත්තේ මේ දවස් තමයි මම කියවලා ඉවර කරේ. ඒක අනිවාර්යයෙන්ම හොඳයි මාසෙකට එක පොතක් හරි ඔයාලට කියවන්න පුළුවන්. ඊට පස්සේ ළමයි ඊට අමතරව ඔයාලට පුළුවන් තව ඔයාගේ බකට් ලිස්ට් එකට දාගන්න ඔයා ආසාවෙන් කරන්න හිතාගෙන දේවල්. ඔයා යන්න කැමති තැනක් ඊට පස්සේ ඔයාට පුළුවන් ඕන ඔයාට ලයිව් ඉන් කන්සර්ට් එකක් බලන්න ඔයා කැමති නම් එහෙම එකක් බුක් ෆෙයාර් යනවා නම් එහෙම එතකොට අන්න ඒ වගේ ඔයාට හිතෙන දේවල් ඔයා කරන්න ආසාවෙන් ඉන්න දේවල් මේකට ලියන්න පුළුවන්. ෆිල්ම් හෝල් එකකට ගිහින් ෆිල්ම් එකක් බලන්න සෝලෝ ඩේට් එකක් යන්න ඔයාගේ කියලා සෙල්ෆ් කෙයාර් මොනවා හරි කරනවා නම් මේ දේවල් ඔයාට මේ බකට් ලිස්ට් එකේ ලිස්ට් ඩවුන් කරගන්න පුළුවන්. ඔයා ලියන ඒවාට අමතරව තව මොනවා හරි අලුතින් ඇඩ් වෙනවා නම් ඒවත් දිනේ දාලා මෙන්න මේ දවසේ මම කරා කියලා ස්ටේටස් එක ඩන් කියලා දාන්න අමතක කරන්න එපා. හරි. ඊට පස්සේ අන්තිමටම මං චූනි දෙයක් කියන්නම්. එතකොට අපේ ගෑනු විදිහට හැමෝම ස්මෝල් බිස්නස් එකක් හරි කරනවා නම් හොඳයි. ඔයාලට අයිඩියා එකක් තියෙනවා නම් අදම පටන් ගන්න හිතාගන්න. මම මේක තමයි ඔබට තරුවක් දාන්න දෙන්නේ. හැමෝටම සුබ නව වසරක් වේවා. Thanks for watching.